ඊටම කාර්යබහුලව ගෙවුණු කාලයකට පස්සේ එළඹුණ සතියන්තයක මමයි හස්බන්ඩ්ුයි තීරණය කළා ලස්සන පරිසරයක් තියෙන එමරල්ඩ් ලේක් පාක් වලට යන්න. ඉතින් එන්න ඔයාලත් අපිත් එක්ක මේ ගමන යන්න. අපිට විනාඩි 30ක් විතර යනවා මේ ගමනාන්තයට ළඟා වෙන්න. බලන්නකෝ මේ පාර දෙපැත්තේ තියෙන පරිසරය හරිම ලස්සනයි. හැමදාම වාහන වලින් පිරිච්ච කලබලකාරී පාරවල් වල ගමන් කරලා මේ වගේ කොළපාට ගස්වැල් මග දෙපසම පිරිච්ච පාරක ගමන් කරනකොට දැනෙන සතුට කියලා නිම කරගන්න බෑ. දැන් නම් අපි ගමනාන්තයට ගොඩක්ම ලං වෙලා ඉන්නේ. බලමු ඉතින් කායක පාක් කරගන්න තැනක් හොයාගන්නත් ඕනේනේ. මේ ඔයාලට පෙනුනේ එන්ට්‍රන්ස් එක. දැන් අපි මේ යන්නේ කාර් පාක් එකට. මේ ඔයාලට පේන්නේ එමරල්ඩ් ලේක් එක. අපි මෙතෙන්ට ආපහු එනවා. දැන් අපි මේක පහු කරගෙන කාර් පාක් එකට ගිහිල්ලා නැවත අපි ආපහු ඇවිල්ලා බලමු කොච්චර ලස්සනයිද කියලා ඉතින්. අපි උදෙන්ම ආව නිසා කාර් පාක් එක නම් පිරලා නැහැ. කරදරයක් නැතුව වාහනේ පාක් කරගන්න පුළුවන් වුණා. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ එමරල්ඩ් ලේක් එක ළඟට. වාව් කියලා කෑ ගහලා කියන්න පුළුවන් පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ මෙතන පූල් එකකුත් තියෙනවා. ඉතින් මේ පූල් එක සමර් කාලෙදි තමයි ඔපරේට් වෙන්නේ කියලා එයාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා. බලන්නකෝ ඇස් අදාහ ගන්න බැරි තරම් විශාල ගස් වර්ග මෙතන පිහිටලා තියෙනවා.
ශාරීරික සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයටත් බොහොම හොඳ තැනක් මෙතන. මම එහෙම කියන්නේ ඔගලන්ට හොඳ වෝක් එකක් යන ගමන් පරිසරයේ රස විඳින ගමන් අපේ කුරුල්ලන්ගේ කිචිබිචි නාදයත් අහගෙනම යන්න පුළුවන්. මෙතන තවත් විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ලේක් සයිඩ් රේල්වේ ස්ටේෂන් එක, ආර්ට් ගැලරි, මියුසියම්, විසිටර් සෙන්ටර්. ඉතින් අපි ඉස්සරහට බලමු මේ තැන්වලටත් ගිහිල්ලා. දැන් ඔයාලට මේ පේන්නේ ආර්ට් ගැලරි එකට යන පාර. ආර්ට් ගැලරි එක ඕපන් කරන්නේ නම් 10:30 වලට පස්සේ. ඉතින් ඔයාලට ඕනේ නම් මෙතනට ගිහිල්ලා පින්තූර බලන්න පුළුවන්. ඒත් එක්කම මිලදී ගන්න පහසුකමකුත් තියෙනවා. දැන් මේ ඔයාලට පෙනෙන්නේ ලේක් සයිඩ් රේල්වේ ස්ටේෂන් එක. මෙතන තමයි පෆින් බිලි ට්‍රේන් එක නවත්තන්නේ. ට්‍රේන් එක මේ ස්ටේෂන් එකට එනකොට වෙලාව 11 වෙනවා කියලා කිව්වා. ඒක නිසා අපි හිතුවා පොඩ්ඩක් ඇවිදලා එන එක හොඳයි කියලා. ඉතින් අපි යනවා ඇවිදින්න. බලන්නකෝ ලස්සන පාලමකුත් තියෙනවා මේ ලේක් එකකින් එගොඩ වෙන්න. මම ඉතින් ගොඩක් ආස කරන යාළුවෝ ටිකක් තමයි මේ ඉන්නේ. අපි ගොඩක් වෙලා යාළුවා දිහා බලාගෙන හිටියා. හිතට හරි සතුටුයි.
ඊළඟට අපි ඉතින් මේ වෝකින් පාත් එකක පොඩ්ඩක් යන ගමන් බලන්නකෝ ඔයාලට පේනවා නේද මේගොල්ලෝ ගස් හදනවා හැම වෙලාවෙම. හැම කවුන්සිල් එකකම ට්‍රී ප්ලාන්ටින් කැම්පේන්ස් තියෙනවානේ. ඉතින් ඒවට සහභාගී වෙන්න එහෙම පුළුවන් නම් හරිම හොඳයි. ඉතින් අපි ඒ වෝක් එක ඉවර කරලා දැන් ට්‍රේන් එක එන වෙලාවත් ලං වෙන නිසා ආපහු මේ ස්ටේෂන් එකට ආවා. ඔන්න ඉන්නවා මෙතෙන්ට හැමදාම එන යාළුවෙක් බලා ගන්නකෝ. ඔන්න හරිම ආසාවෙන් බලාගෙන හිටපු පෆින් බිලි ස්ටීම් ට්‍රේන් එක තමයි මේ ඔයාලට පේන්නේ. ඔයාලා මේ ට්‍රේන් එකේ යන්න ආස නම් මාස ගානකට කලින් බුකින් එකක් දාගෙන තමයි ගමන සූදානම් කරගන්න වෙන්නේ. Welcome to Puffin Billy's Lakeside Station. Please wait for the conductor to open the door for you. Also please check you have all your belongings with you. The way out from the platform is the locomotive ready for time. There is no train coming for 25. That's what you really need to do. I think you can not giving you a stop in a small railway exhibit. මේ පේන දුම්රිය මැදිරියේ ඔගොල්ලන්ට වාඩි වෙලා දෙපැත්තේ පරිසරය නරඹමින් යන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ මේ ට්‍රේන් එකේ එන්ජින් රූම් එක. මේ එන්ජින් එක දුවන්නේ ගල් අඟුරු වලින් සහ ජලයෙන්. ගල් අඟුරු භාවිතා කරලා ඇති කරන ගින්දරෙන් ජලය රත් කරලා ඒ වාෂ්ප වල ශක්තියෙන් තමයි මේ ට්‍රේන් එක දුවන්නේ.
මේ දැන් ඔයාලට පෙනෙන්නේ මේ එන්ජින් එකට වතුර පුරව ගන්න විදිය. ඉතින් ඒ අතරේ මම පොඩ්ඩක් එයත් එක්ක කතා කරා. ඉතින් මේ ලේඩි මට කිව්වේ එයා අවුරුදු 15ක් තිස්සේ මේ ට්‍රේන් එකේ වොලන්ටියර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. ඕස්ට්‍රේලියාවේ වොලන්ටියරින් කියන එකත් ගොඩාක් වැදගත් දෙයක් නේ. අපි ස්ටේෂන් එකේ ඉඳලා යනකොට තව දුම්රියක් ආවා. දුම්රියේ ඉදිරිපස ඔක්කොම වාෂ්පයෙන් වැහිලා තියෙන්නේ. දුම්රිය ස්ථානයෙන් සමුගත්ත අපි නැවතත් අපේ වෝක් එක ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට යන්න ඕන කරන වෝකින් පාත් එකේ මැප් එක. දැන් ඉතින් අපි යනවා අපේ වෝක් එක. ඉතින් ඇවිදගෙන යනකොට තවත් පුංචි යාළුවෝ කණ්ඩායමක් හම්බ වුණා. ඔන්න බලන්නකෝ යාළුවා. මේ හරිය තියෙන්නේ ගොඩාක් උසම උස ගස්. ඒව පහු කරගෙන යනකොට අපිට තවත් පාලමක් හම්බ වුණා. ඉතින් අපි පාලම දිගේ ඇවිදගෙන ගිහිල්ලා බලමු.
ඉතින් අපේ ගමන දැන් ඉවරයි. දැන් අපි මේ ආපහු යන ගමන් බලන්නකෝ ආපහු යන අතරතුරත් අපිට හම්බ වෙන්නේ ගොඩාක් කඳු අතරින් යන මාර්ගයක්. මේ ඇත්තටම ඔයාලා දකින්නේ අපි ආපු පාර නෙවෙයි. අපි දැන් යන්නේ ක්ලයිඩ් නෝත් පැත්තට. එතකොට අපි තෝරගත්ත පාර තමයි මේ. මේ මාර්ගයේ යනකොට ඇත්තටම මට දැනුනේ ලංකාවේ නුවරඑළිය වගේ පළාතක මාර්ගයක ගමන් කරනවා වගේ අත්දැකීමක්. දැන් ඉතින් අපේ ගමනේ අවසානයට අපි ළඟා වෙලා තියෙන්නේ. නැවතත් මේ වගේ ලස්සන එපිසෝඩ් එකකින් ඔයාලා හමු වෙන තෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.